හෙලෝ මං ඔයාලට අද ගෙන ආවෙත් කොරියන් ටිකක්ම තමා. මම ඉදිරියටත් ඔයාලට කොරියන් ජපන් චීන ඒව තමා ගේන්නේ. මම ඔයාලට අද ගේන්නේ කොරියන් ව්‍යංජන අකුරු ගාන කීයද? සාමාන්‍යයෙන් කොරියන් හෝඩියටම ව්‍යංජන අකුරු 14ක් තියෙනවා. ඒ ඔයාලට මේ අකුරු පේන ඇති මං හිතන්නේ පේනවා ඇති. මේ තමයි කොරියන් වල ව්‍යංජන අකුරු ටික. ඔය තියෙන කොරියන් ව්‍යංජන අකුරු 14. ව්‍යංජන අකුරු 14 මේ පළවෙනි එකට කියන්නේ ග ක. ග ක. දෙවෙනි එක තමයි න. තුන්වෙනි එක ද ත. හතර ර ල. පහ ම. හය බ ප. හත ස. අට ඒක සයිලන්ට්. ඒ කියන්නේ අං කියලා අපි අර කියන්නේ ලංකා කියලා බිංදුව එන්නේ එක. 9 ජ 10 ච 11 ක දෘඩ 12 ත දෘඩ 13 ත දෘඩ 14 හ. ඔන්න ඔය ව්‍යංජන අක්ෂර ටික තමයි ව්‍යංජන අක්ෂර 14 තමයි කොරියන් භාෂාවට තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොරියන් අකුරු සංදිනය. ව්‍යංජනයක් එකතු වුණාම සර අකුරක් එක්ක කොහොමද හැදෙන්නේ කියලා. මුලින්ම බලන්න මෙන්න මේ අකුරු සෙට් එක දිහා. ඔයාලට පේනවාද මෙන්න මේ අකුරු දෙක එකතු වෙලා හැදලා තියෙන්නේ මෙන්න මේ අකුරු දෙකෙන් කියලා. මේ අකුරු දෙක එකතු වුණාම මෙන්න මේ අකුරයි මේ ශබ්දය හැදලා තියෙන්නේ. ක් මේකට මේ ක් මේ ආ ක් එකතු කිරීම ආ කාගා වචන කියන්නේ කාගා. ඊට පස්සේ ක් යා කයා ගයා ක් ඔ කෝ ගෝ ක් යෝ කයෝ ගයෝ ක් ඔ කෝ ගෝ ක් යෝ ග්યો යකෝ උක් උ කුගු උක් යු කියු ගියු ක් අ කග ක් ඊ කිගි. තේරුණා? මම හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති. තව ටිකක් මම එකපාරක් කියන්න. ක් එකතු වුනහම ආ ශබ්දයට සමග කා ගා කියන ශබ්දය හැදෙනවා. ක් එකතු වුනහම යා ශබ්දයට සමග කයා ගයා ශබ්දය හැදෙනවා. ඊට පස්සේ ක් එකතු වුනහම ඔ ශබ්දය එක කෝ ගෝ හැදෙනවා. ක් එකතු වුනහම යෝ ශබ්දයත් එක්ක කයෝ ගයෝ හැදෙනවා. ඊට පස්සේ ක් එකතු වුනහම ඕ ශබ්දයත් එක්ක කෝ ගෝ හැදෙනවා. ක් එකතු වුනහම යෝ ශබ්දයත් එක්ක ගයෝ කයෝ හැදෙනවා. ක් එකතු වුනහම ඌ ශබ්දයත් සමග කූ ගූ හැදෙනවා. ක් එකතු වුනහම යූ ශබ්දයත් සමග කියු ගියු හැදෙනවා. ඊට පස්සේ ක් එකතු වුනහම ආ ශබ්දයත් සමග ක ග ක් එකතු වුනහම ඊ ශබ්දයත් සමග කී ගී. හරිද? ඊට පස්සේ උසුබ උදෑසනක් කියලා අපි සාමාන්‍ය කොරියන් භාෂාවේදී කියන්නේ චොන් අචිමියේයෝ කියලා තමයි කියන්නේ. කොරියන් භාෂාවේදී සුබ උදෑසනක් කියලා කියන්නේ චොන් අචිමියේයෝ කියලා. ඒ වුණාට ජපාන් වලින් කියන්නේ ඔහායෝ ගොසයිමසු. අකුරු එක වගේ වචන වෙනස්. මෙන්න මේ අකුරු වලට කියන්නේ හිරගනා කියලා. මේ අකුරු වලට කියන්නේ හිරගනා කියලා. මේ අකුරු ජාතියට කියන්නේ හිරගනා අකුරු. මේ තමයි කොරියන් එක. චෝන් අචිමියේයෝ. මේ තමයි වචන ලියන විදිහ. මේ හිරගනා ඔහායෝ ගසේමසු. ඊට පස්සේ බලමු ආයෙත් කොරියන් ව්‍යංජන ස්වර සන්දානය. මෙන්න මේ අක්ෂර දෙක එකතු වුණාම හැදෙන විදිහ. මෙන්න මේ අක්ෂර දෙක. න් සහ න් අකුර. අපි බලමු ඒක. න් එකතු වුණාම ආ ශබ්දයත් සමග නා. න් එකතු වුණාම යා ශබ්දයත් සමග න්‍යා. න් එකතු වුණාම ඕ ශබ්දයත් සමග නෝ. න් එකතු වුණාම යෝ ශබ්දයත් එක්ක නයෝ. එකතු වුණාම ඕ ශබ්දයත් එක්ක නෝ.
එකතු වුනහම යෝ ශබ්දයට එක නියෝ. එකතු වුනහම ඌ ශබ්දයට එක නූ. එකතු වුනහම යූ ශබ්දයට එක නියු. එකතු වුනහම ආ ශබ්දයට එක න. එකතු වුනහම ඊ ශබ්දයට සමග නී. මම ආයෙ පාරක් කියවන්න ඕනෙත් දන්නේ මම කවකට කියලා කියවන්නම්. ඔන්න එකතු වුනහම ආ ශබ්දයට සමග නා. එකතු වුනහම යා ශබ්දයට සමග න්‍යා. එකතු වුනහම ඕ ශබ්දයට සමග නෝ. එකතු වුනහම යෝ ශබ්දයට සමග නයෝ. එකතු වුනහම ඕ ශබ්දයට සමග නෝ. එකතු වුනහම යෝ ශබ්දයට සමග නියෝ. එකතු වුනහම ඌ ශබ්දයට සමග නූ. එකතු වුනහම යූ ශබ්දයට සමග නියු. එකතු වුනහම ආ ශබ්දයට සමග නා. එකතු වුනහම ඊ ශබ්දයට සමග නී. ඊට පස්සේ කොරියන් මූලික ව්‍යංජන 14ක් තියෙනවා. ඒ 14 මම මුලින් කිව්වා නේද ඔයාලට? ඔව් කිව්වා. ඊට පස්සේ තියෙන ඒවම තමයි ජපන් භාෂාවෙන් වර්ණ නාම ඔයාලට මම දැන් කියලා දෙන්නම්. ජපන් භාෂාවෙන් වර්ණ නාම ඔන්න බලන්න. රතු වලට කියන්නේ අකා, නිල්, ආෝ, කහ, නීරෝ, කීරෝ, කොළ, මිදොරි, දම්, මුරසකි, සුදු, ශිරෝ, කළු, කුරෝ, දුඹුරු, චායිරෝ, අලු, හයිරෝ, රෝස, පිංකු. ඔන්න මං ආයෙ පාරක් කියවනවා. රතු, අකා, නිල්, ආෝ, කහ, කීරෝ, කොළ, මිදොරි, දම්, මුරසකි, සුදු, ශිරෝ, කළු, කුරෝ, දුඹුරු, චායිරෝ, අලු, හයිරෝ, රෝස, පිංකු. මේ අකුරු හොඳට බලා ගන්න ඕන. කොරියන් ඉගෙන ගන්න කට්ටියට ඕන වෙනවා මේ අකුරු හොඳට. ඊට පස්සේ මෙන්න චීන ක්‍රමයට මාස, අංක, දින, අවුරුදු, සති ඒ වගේ ගණන් කරන ක්‍රම තියෙනවා. ඒකකයන් තියෙනවා. මේ තමයි මාස 12 ගණන් ඒකකයේ චීන ක්‍රමයෙන්. ඔයාලට පේන ඇති මේ අංක ගණන ඒකකයක් චීන ක්‍රමයට, මේ දින ගණන ඒකකය, මේ අවුරුදු ගණන ඒකකය, මේ සති ගණන ඒකකය, මේ කොරියාවේ මුදල් ගණන ඒකකය, මේ චීන ක්‍රමයට මාස ගණන ප්‍රකාශ කරන ඒකකය, මේ මිනිත්තු ගණන ඒකකය, මේක තට්ටු ගණන ඒකකය, මේ කෑම නෝන් ගණන ඒකකය, මේ ඔරලෝසුවේ හමාර ගණන ඒකකය, වෙලාවේ පෙරවරු ගණන ඒකකය, වෙලාවේ පස්වරු ගණන ඒකකය. ඊට පස්සේ අපි බලමු වෙලාව කොරියන් ක්‍රමයට කියන විදිහ. කොරියන් ක්‍රමයට වෙලාව කියන විදිහට කලින් අපිත් ඒ වගේ ඒකකයන් සෙට් එකක් බලමුකෝ. මේ තමයි ඔරලෝසුවේ පැය ගණන ඒකකය, මේ පුද්ගලයන් ගණන ඒකකය, මේ සතුන් ගණන ඒකකය, මේ භාණ්ඩ ඇතුළු පොදු දේවල් ගණන ඒකකය, මේ වාහන යන්ත්‍ර ගණන ඒකකය, මේ පැකට් ගණන ඒකකය, මේ බෝතල් ගණන ඒකකය. එතකොට මේ තියෙන පොත් ගණන ඒකකය, මේ ගොඩ නැගිලි ගන්න, මේ කූඩ, මේ බෑග් සහ උර, මේ පෙට්ටි, මේ පකුරු. ඒ වගේ ගණන් කරන ඒකකක් තියෙනවා. පකුරු සහ තවත් තියෙනවා. මේ ආයුධ, මේ කෝප්ප, මේ කඩදාසිය ඇතුළු සියලු මුද්‍රණ වගේ දේවල්. ඊට මේ ජෝඩි යුගල් ගණන, මේ ඇඳුම් ගණන, මේ ගෝණි ගණන, මේ ගස්පැල ගණන, මේ නැව්බෝට්ටු ගණන, මේ කෑන්, ගැලුම්, ගොමඩු ගව ගණන, මේ පිඟන් ගණන, මේ වැඩිහිටියන් තනතුරෙන් උසස් අය ගණන අය ඒකකය. ඊට පස්සේ අපි දැන් බලමු කොහාරු කැන්දු. මේ පාඩමේදී ඔයාලා පදිංචි වෙලා ඉන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වචන දිහා පොඩ්ඩක් බැලුවොත්